ඩම්බෙල් දෙකක් විතර කැඳ යට තියෙනවා නම් ඒකෙන් පුළුවන් මුළු ඇඟටම ව්‍යායාම කරන්න. වෙලාව නැහැ කියලා බොරු කියන්න එපා. විනාඩි 15යි යන්නේ. අද ලස්සන තැනක ඉඳලා ඔයගොල්ලන්ට මම මේ කියලා දෙන්න හදන්නේ මුලින්ම වෝම් අප් එක කරලා එමුකෝ. ඩම්බෙල් දෙකෙන් විතරක් මුළු ඇඟම හදන්නේ කොහොමද කියලා. හරිද? එක දිගට තමයි මේ එක්සර්සයිස් ටික කරන්නේ. අපි පළවෙනියටම ඩම්බෙල් දෙක අරගෙන ගිහලා බිමින් තියලා පටන් ගන්නවා පුෂ් ගහන්න. හරියට පුෂ් 10ක් ගහනවා. මේ පුෂ් 10 ඉවර වෙනකොටම අපි පටන් ගන්නවා ඩම්බෙල් දෙකෙන් ෂෝල්ඩර් ප්‍රෙස්. ෂෝල්ඩර් ප්‍රෙසස් 10ක් කරනවා. මේ විදිහට ඉඳගෙන කරන එක හොඳයි ගොඩක් වෙලාවට. දැන් මේ ධනිස් දෙක විතරක් බර දීලා අප්රයිට් රෝවිං 10ක් කරනවා. දැන් මේ එක දිගට තමයි මේ ව්‍යායාම ටික යන්නේ. මහන්සි අරින්නේ නැහැ. ඒත් එක්කම බෙන්ට් රෝවිං 10ක් කරනවා. කොඳුරට පෙළිය කෙලින් තියා ගන්න ඕනේ. බෙන්ට් රෝවිං 10 ඉවර වෙනකොටම අපි ස්කොට්ස් 10කට යනවා. මෙන්න මේ වගේ ස්කොට්ස් 10ක්. හොඳට යටට යන්න ඕනේ. යටට ඉඳ ගන්න තරමට තමයි වටින්නේ. ඊළඟට මේ ඉරියව්වෙන් ඉඳගෙන අපි බයිසෙප් කර්ල්ස් 10ක් කරනවා. ඊළඟට ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන්ස් 10ක් කරනවා. ඔන්න එක රවුමක් ඉවරයි. දැන් ඔයාට වෙලාව නැහැ කියන්න බෑනේ. ওই ටිකට යන්න ඇති විනාඩි 5ක් 6ක් යන්නේ. අන්තිමට මෙන්න මේ ප්ලැන්ක් ජැක්ස් කරනවා. මේක කෝර් එකට. ඒ කියන්නේ අපි බඩ වටේ තියෙන මාංශ පේශීන්ට මේක වැදගත් වෙනවා. ඉතින් මේ ව්‍යායාමයට සරණ මහා ලොකු දෙයක් නෙමෙයි. මේ වගේ වට 3ක් කරන්න. විනාඩි 15කින් ව්‍යායාමයට සරණ කරලා ඉවරයි. ඔයාට ප්‍රබෝධ මත දවසට මුණ දෙන්න පුළුවන්. ලොකු මහන්සියකුත් නැහැනේ. ඉතින් මේක හරි අමාරු ගමනක් ගිහිලා කරපු වීඩියෝ එකක්.